ජොහන් තුමාගේ සුවිශේෂයේ 14 වන පරිච්ඡේදයේ 7 වන වගන්තියේ සිට 14 වන වගන්තිය දක්වා ඔබ මා හඳුනන්නහු නම් මාගේ පියාණන් වහන්සේත් හඳුනන්නහුය. මෙතෙන් පටන් ඔබ උන්වහන්සේ හඳුනන්නහුය. උන්වහන්සේ දැක ඇතැයි වදාළසේක. පිලිප් කතා කොට ස්වාමිනී පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මැනව. ඒ අපට හොඳටම ඇතැයි උන්වහන්සේට කීය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් පිලිප් මේ පමණ කලක් මා ඔබ සමග විසූ නමුදු තාමත් ඔබ මා හඳුනන්නේ නැද්ද? මා දුටු තැනැත්තේ පියාණන් වහන්සේ දුටුවේය. එසේනම් පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මැනවයි ඔබ කියන්නේ කෙසේද? මා පියාණන් වහන්සේ තුලද පියාණන් වහන්සේ මා තුලද සිටින බව ඔබ විශ්වාස නොකරන්නේහිද? මා ඔබහට වදාරන වචන මාගේම අධිකාරී බලයෙන් නොවදාරමි. පියාණන් වහන්සේම මා තුල වැඩ වසමින් ස්වකීය ක්‍රියා ඉටු කරන සේක. මා පියාණන් වහන්සේ තුලද පියාණන් වහන්සේ මා තුලද සිටින බවට මාගේ වචනය විශ්වාස කරන්න. එසේ නැත්නම් මාගේ ක්‍රියා නිසාවත් මා විශ්වාස කරන්න. ඒකාන්තයෙන්ම මම එසේ ඔබට කියමි. මා දහන්නා මා කරන ක්‍රියාද කරන්නේය. තවද මා පියාණන් වහන්සේ වෙතට වඩින බැවින් ඔහු මීටත් වඩා මහත් ක්‍රියා කරන්නේය. පුත්‍රයා තුල පියාණන් වහන්සේ මහිමයට පමුණුවනු ලබන පිණිස ඔබ මාගේ නාමයෙන් අයදින කවර දෙයක් වුවද මම ඉටු කරන්නෙමි. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, සමිදානන් වහන්සේගේ ශුද්ධ වූ වචනය තුල අද ස්වාමින් වහන්සේ අපි හැම කෙනෙකුටම තාමත්ම ඍජු පිළිතුරක් දෙනවා. ඒ තමයි ස්වාමින් වහන්සේ කියනවා ඔබ මා හඳුනන්නහු නම් මාගේ පියාණන් වහන්සේත් හඳුනන්නහුය. ස්වාමින් වහන්සේ මෙතන පවසන්නේ පියාණන් වහන්සේත් පුත්‍රයන්න් වහන්සේත් එක හා සමානයි. ඔබ පුත්‍රයන් වහන්සේව දකිනවා නම් ඔබ දකින්නේ දෙවියන් වහන්සේව. පියාණන් වහන්සේවත් පුත්‍රයන්න් වහන්සේවත් වෙන්කොට අපිට හඳුනා ගන්නට මොනවද තියෙන සාක්ෂි? කිසිම සාක්ෂියක් නැහැ. එසේනම් මේ තැනන් වහන්සේලා දෙදෙනාම එක හා සමානයි. පුත්‍රයන් වහන්සේව ඔබ දකිනවා නම් ඔබ දකිනවා දෙවියන් වහන්සේව. මේ ඔබ තේරුම් ගන්නට ඕන. ෆිලිප් ස්වාමින් වහන්සේ මේ පවසන විට නැවත කතා කරලා කියනවා ස්වාමිනී පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මැනව කියලා. ෆිලිප්ගේ විශ්වාසය මොන වගේ විශ්වාසයක්ද? එහෙමත් නැත්නම් ෆිලිප් ස්වාමින් වහන්සේ පවසන දෙයට සවන් දුන්නේ නැද්ද? අද බොහෝ දෙනෙක් කරනවා වගේ අපි අන් අය පවසන දෙයට සවන් දෙන්නේ නැහැ. අපි පවසන දෙයට අන් අය සවන් දෙන්නට ඕන. අන්න ඒ වගේ දෙයක්ද අද මෙතන සිදු වෙන්නේ. යම් දාක් දුරට ඒ හා සමාන සිදුවීමක්. ෆිලිප් ඒ නිසා තමයි නැවතත් ස්වාමින් වහන්සේට කියන්නේ පියාණන් වහන්සේව අපිට පෙන්වන්නට කියලා. ස්වාමින් වහන්සේ ෆිලිප්ට කියනවා මෙච්චර කාලයක් මම ඔබ සමග ජීවත් වුණා. හැබැයි ඔබ තාමත් මාව හඳුනන්නේ නැහැ. මාව හඳුනන්නේ නැහැ කියලා කියන්නේ ඔබ පියාණන් වහන්සේව හඳුනන්නේ නැහැ. ඒ නිසා තමයි ස්වාමින් වහන්සේ කියන්නේ මා දුටු තැනැත්තේ පියාණන් වහන්සේ දුටුවේය කියලා. එහෙමනම් පියාණන් වහන්සේ අපිට පෙන්වන්නට කියලා ඔබ කියන්නේ කොහොමද? ස්වාමින් වහන්සේ නැවතත් ප්‍රශ්න කරනවා. මා පියාණන් වහන්සේ තුලද පියාණන් වහන්සේ මා තුලද සිටින බව ඔබ විශ්වාස නොකරන්නේහිද? ප්‍රේමවන්තේනි, ඒ ප්‍රශ්නය අද ඔබගෙනුත් අහනවා ස්වාමින් වහන්සේ. මා ඔබහට වදාරන වචනය මාගේ අධිකාරී බලයෙන් නොවදාරමි. පියාණන් වහන්සේම මා තුල වැඩවසමින් ස්වකීය ක්‍රියා ඉටු කරන සේක. ප්‍රේමවන්තේනි, ඊටමත් පැහැදිලි. ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ සිතුවිලි අද අපිට ඉදිරිපත් කරනවා. ඒ තමයි සැබෑ යථාර්ථය. පියාණන් වහන්සේ තමයි උන්වහන්සේ තුලින් සෑම දෙයක්ම ඉටු කරන්නේ. මා පියාණන් වහන්සේ තුලද පියාණන් වහන්සේ මා තුල සිටින බවට මාගේ වචනය විශ්වාස කරන්න. එසේ නැත්නම්
මාගේ ක්‍රියා නිසාවත් මා විශ්වාස කරන්න. උන්වහන්සේගේ ප්‍රබල ක්‍රියා තුළ දෙවියන් වහන්සේගේ ප්‍රබල මෙහෙවීම අපි හැම කෙනෙකුටම තේරුම් ගන්නට පුළුවන්ද? ශ්‍රාවකයන්ටත් ඒ තේරුම් ගන්නට බැරුව ගියා. ස්වාමීන් වහන්සේ අද ඔබගෙන් මගෙන් අහනවා, ඔබට පුළුවන්ද ඒ දේ තේරුම් ගන්නට? ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ස්වාමීන් වහන්සේ පැහැදිලි ලෙස අද නැවත නැවත පුන පුනා පවසනවා. පුත්‍රයන්න් වහන්සේ තුළ පියාණන් වහන්සේ මහිමයට පමුණුවනු ලබන ඒ මොහොත ඉතාමත්ම ආසන්න බව. එසේනම් අපි හැම කෙනෙක්ම ඒ පුත්‍රයන්න් වහන්සේගේ නාමයෙන් සෑම දෙයක්ම අයදින්නට ඕන. ඒ අයදින ඕනෑම දෙයක් උන්වහන්සේ ඉටු කර දෙන බවට අද උන්වහන්සේ අපි හැම කෙනෙකුටම පොරොන්දු වෙනවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලද්දී මහෝත්තමයාණන් වන පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.